वे कमलिया वे कमलिया वे कमलिया मेरे नादान दिल वे कमलिया वे कमलिया वे कमलिया मेरे नादान दिल. Hi ළමයි. ඉතින් ආලට කොහොමද? මං හිතනවා ඔයාලා ගොඩාක් හොඳින් ඇති කියලා. ඉතින් අපේ කලින් වීඩියෝ එක ඔයාලා ගොඩක් දෙනෙක් බලලා තිබ්බා. Thank you ඉතින් හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් මං ගේන්න හිතුවේ අද අපේ ගෙදරට අපේ නංගි ආවා. මේ ඉතින් මගේ නංගි. ඔයාලා කලින් වීඩියෝ එකෙත් දකින්න ඇති මෙයාව. ඉතින් අපි දැන් අද හිතුවා යාවෙ හින්දා අපිට ඊ කොහෙවත් යන්න බැරුණා. ඊ වැස්ස හවස ටිකක් වැස්ස මෙහෙට හොඳටම වැස්සා. ඉතින් අපිට කොහෙවත් යන්නත් බැරි වුණා. අද ඉතින් අපි දෙන්න හිතුවා කොහෙට හරි යන්න ඕනි කියලා. දැන් වෙලාව 1ට විතර ඇති. ඉතින් අපි ලෑස්ති වුණා යන්න. දැන් අපි ඉස්සෙල්ලාම දියතර තමයි යන්න ඉන්නේ. මොකද මෙයා දියතර ගිහිල්ලා නැහැ ඇත්තටම. එයා දියතර ගිහින් නැති හින්දා මේ අපි ඉතින් දියතර යනවා කියලා හිතුවා. මගේ නහය නම් ගණන් ගන්න එපා ළමයි. ලස්සනම ලස්සන නහය වල පිපල්ලෙකුත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒකත් තියෙනවා. ඉතින් ඔයාලා ඉතින් ගාණක් නැහැ. අපි ඒකත් තියාගෙන කොහොම හරි වීඩියෝ එකක් කරනවා කියලා හිතුවා. එහෙනම් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි දෙන්න මොනවද කරන්න කියලා, කන්න බොන්න මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්නගේ අවුට්ෆිට් එක. ෆොටෝස් වලින් දාන්න ඔයාලා දැකී යුතුකොට. එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. බයි බයි. ආයෙ අපි හම්බෙමු. ඔන්න ඉතින් ළමයි අපි අද යන්නේ ටුක් එක. මොකද ඉතින් අද හස්බන්ඩ් ගෙදර හිටියේ නැහැ. ඉතින් අපිට ටුක් එක තමයි යන්න උනේ. දැන් අපි යන ගමන් ඉන්නේ. ඉස්සලාම දියතට තමයි යන්නේ මං ඔයාලට කිව්වනේ. ඉතින් අපි දැන් ටුක් එකේ නැගලා දියතට යනවා. වලාකුළු වියන්තනාලා ඉරේ රැස්නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා වලාකුළු වියන්තනාලා ඉරේ රැස්නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා. අන්න ඉතින් අපි දෙන්න දැන් ටුක් එකෙන් ඇවිල්ලා දැන් ඒකෙන් බැහැලා අපි දෙන්න ආවා දියත උයන පාක් එක ඇතුළට. ඉතින් ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඔය පිස්ස දෙන්නෙක් වගේ අත්වැලුත් වල්ලාගෙන දකලා යනවා. ඉතින් ඇත්තටම තමයි අපි අද ගෙදරින් එනකොට කාලා වෙ නැහැ. අපිට හොඳටම බඩගිනි වෙලා හිටියේ. ඉතින් අපි හිතුවා මොන හරි කාලා ඉන්න ඕනි ඉස්සල්ලාම කියලා. ඊට පස්සේ ඉතින් අපි ගියා කන්න මොන හරි ගන්න. ඉස්සල්ලාම ඉතින් අපි බන් තමා ගන්න ගියේ. ඒ වුණාට ඉතින් අපේ නංගි ගෑස්ට්‍රික් ෆෑන් කෙනෙක්. ඉතින් එයා දැක්කත් ඉතින් ගෑස්ට්‍රික් හැදෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා බන් කන්නේ නැතුව වෙන මොන හරි try කරලා බලමු කියලා. ඊට පස්සේ ඉතින් අපි අන්තිමේට බලලා මෙන්න මේ Thai spicy rice එක තමයි අපි දෙන්න ගත්තේ. ඊට පස්සේ අපි දෙන්න ඒකත් අරගෙන ගියා අපිට වාඩි වෙන්න තැනක් බලන්න. ඇත්තටම මේ වෙලාවේ අවුව සැරත් නැහැ. ඒ වුණාට මේ ඇඟට හරිම රස්නේ. මේ අවුව නැහැ. වැස්ස වෙන්න වගේ තිබුණේ. ඒනට මේ ඇඟට හරිම රස්නේ. ඉතින් අපි දෙන්න ඔතන තමයි වාඩුනේ කන්න. तुम हुए मेहरबान तो है ये दास्तां अब तुम्हारा मेरा एक है कारवां तुम जहां मैं वहां मैं अगर कहूँ हम सफर मेरी अप्सरा हो तुम या कोई परी तारीफ ये भी तो सच है कुछ भी नहीं. අන්න ඉතින් අපි දෙන්න කාලා ඔක්කොම ඉවර වෙලා දැන් මෙතන ඇතුළට ගියා. අපි දෙන්න ඉතින් ෆොටෝස් අරගෙන වීඩියෝස් එහෙම කරලා එන්නම් කියලා. අනේ ළමයි යනකොට හම්බුන යාළුවා තමයි මේ ඉන්නේ. ඇත්තට මම මෙයාගේ නම දන්නේ නැහැ. එයා හරිම ලස්සනයි මේ
අමුතු බ්ලූ කලර් එකකුයි ග්‍රීන් එකකුයි මික්ස් වෙච්ච හරිම ලස්සන එකනේ. මම දන්නේ නැහැ කවුද කියලා ඇත්තටම. සමහරවිට ඔයාලා දන්නවා ඉතින් කමෙන්ට් කරන් යන්නේ කවුද කියලාත්. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගියා චුට්ටක් වෙලා වාඩි වෙලා ඉඳලා අපි දෙන්නටත් ඉතින් කතා කර කර ඉඳලා එන්නම් කියලා. ඒනොට ඉතින් හරි වැඩක් තමයි උන්නේ ළමයි. මොකද අද සෙන්සුරාදා දවසක්නේ. ඉතින් අද ඉතින් මෙතන කපල් පිරිලා. ඉතින් අපිට වාඩි වෙන්න තැනක්වත් තිබුණේ නැහැ ඇත්තටම. ඊට පස්සේ ඉතින් වැස්සක් වගේත් ආව හින්දා අපි දෙන්න හිතුවා ඉක්මනටම ආයෙත් එනවා කියලා. ඒ හිතලා ටුක් එකක් දාන්න හදනකොට ඔඩිටි අපේ හස්බන්ඩ් ඇවිල්ලා අපි එක් කරගෙන යන්න. බලන්නකෝ ඉතින් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපිට ගන්න තිබ්බා මල් පෝච්චි ඒවත් අරගෙන අපි දැන් වාහනට නැගලා යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි දෙන්න එතනින් ඇවිල්ලා අපිට ළඟම වුඩ් සිටි එකටත් අපි දෙන්න ආවා. මිතිනවේ ගෙවල් ළඟම. ඇත්තටම වයින් යන තුර මෙතනට එනකොට ඉතින් හස්බන්ඩ් එක්ක ආව හින්දා අපි දෙන්න ඒ වැඩ ටිකත් කරගෙන ඉන්නම් කියලා අපිට පොඩි වඩු වගේක් ගන්න තිබ්බේ. ගොඩක් ගන්න තිබුණෙත් නැහැ. ඉතින් හස්බන්ඩ් ආව නිසා නංගි මායි ඒ ටිකත් අරන් යන්නම් කියලා වුඩ් සිටි ඇතුළට ආවා. ඉතින් අපි මෙතනින් පළතුරුත් අරගෙන එළවලුත් අරගෙන ගියා. ඔන්න බලන්න ඉතින් අපේ නංගිට මන් දුන්න දඩුවම් ටික. ඕවා තමයි ඉතින් අපේ නංගි ගන්නෙ. එක්කෝ ඒවා නැත්තම් එහෙම චොක්ලට් ඒවා තමයි යා කන්නේ. වෙන මොකුත් යාට ඕනේ නැහැ ඇත්තටම. බලන්න ඉතින්. අපේ පුංචි කියාවා. මම නිකන් යනවා. ඔන්න බලන්න අපි නංගි. පුත්තිට ඇවිල්ලා මං අත් දෙක හොල්ල යනවා. ඔන්න අපි නංගි ඔයාලා බලන්න. ඉඳලා එනකොට ඔය වගේ වැඩක් ගන්න තමයි වැඩක් නෑ. ඔන්නම තමයි ඉතින් මම නංගිගේ වැඩ ගත්තේ. ඔන්න අන්තිමට එයාටම උඩා ඉතින් බෑග් එකත් අරගෙන යන්න. එයා එකත් අරගෙන ඔය යනවා. ඉතින් ඔය විදිහට තමයි අද දවස ගත කරා. ගිහිල්ලා වැස්සට කලින් අපි ඉතින් මේ කෙනෙක් ගෙනත් දැම්ම. ඔයාලටම පෙන්නන්නම් කවුද එක්කන් ආවේ කියලා. ඔන්න ඉතින් කොහොමරි ආයෙටුක් හොයන්න නැතුව අපේ සුදු ආවේ හින්දා අපි යත් එක්කම ගෙදරට ආවා. හායි ලවයි. ඔන්න ඉතින් අපි දැන් ඇවිදලා දැන් තමයි ගෙදරට ආවේ. හරිම මහන්සි. කොහොම හරි ඉතින් වැස්සට කලින් අපි දෙන්න ආවා. හස්බන්ඩ් ආවා අපි දෙන්නව ගන්න නැත්තම් නම් අපිට එන්න වෙන්නේ නැහැ. මොකද ඉතින් ටුක් එකක් ගන්න වෙලා යනවනේ. ඒ නිසා කොහොම හරි ඉතින් අපිට දියතෙත් ඇවිදලා ඔයාලට ගෙදර ආවා. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලයි කියලා අපි හිතනවා. ටිකටම වීඩියෝ අරන් එන්නම්. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. අපිත් එක්කම ඉන්න. බයි බයි.